ආයෝ අද අපි කතා කරන්න යන්නේ දෙවියෝ ගැන. කවුද දෙවියෝ කියන්නේ? කොහොමද දෙවියන්ට සම්බන්ධ වෙන්නේ? එහෙමත් නැත්නම් දෙවියන්ගෙන් අපි උදව් ගන්න කොහොමද? ඔන්න ඔය මාතෘකාව තමයි අද අපි කතා කරන්න යන්නේ. මම දන්නවා මේක ඉතාම ඉන්ට්‍රස්ටිං මාතෘකාවක්. හැබැයි ඔයාලට අලුත් මාතෘකාවක් නන් නෙවෙයි. ඔයාලා දෙවියෝ ගැන ගොඩාක් දේවල් අහලා ඉතින් ඉපදුන දවස් ඉඳන්ම අද දක්වා පොත්පත් වලින්, වීඩියෝස් වලින්, YouTube එකේ, ඉන්ටර්නෙට් එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා දෙවියෝ ගැන. ඉතින් ඔයාලා දෙවියෝ ගැන ගොඩක් දේවල් අහලා ඇති. ඒත් අද අපි කතා කරන්න යන දේවල් ඔයාලා මීට කලින් අහලා නැහැ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න දෙවියෝ ගැන අපි කතා කරමු. ඔයාලා දන්නවා මේ ලෝකේ විවිධ රටවල් වල, ඒ කියන්නේ ග්‍රීසිය, රෝමය, ඉන්දියාව, ශ්‍රී ලංකාව මේ වගේ රටවල් වල විවිධ ශිෂ්ටාචාර තිබිලා තියෙනවා. ඉතින් මේ ගොඩාක් ශිෂ්ටාචාර වල ගොඩාක් ජනවර්ගවල විශ්වාසයක් තියෙනවා මේ දෙවියන් ගැන. කියන්නේ මේ දෙවියෝ කියන්නේ කවුද? දේව සංකල්පය. විවිධ ආකාරයන් ගන්නවා. ඒ කියන්නේ එක එක කොටස් ගන්න කොටස් එක එක විදිහට ඒක දක්වලා තියෙනවා. ඉතින් ඔයාලා අහලා ඇති. ඔයාලට මතකද අර ඇපකැලිප්ටෝ ෆිල්ම් එක බලලා ඉතිනවා. ඉතින් එතන බලන්න අර දෙවියන්ට ඉර දෙවියන්ට බිලි පූජාවක් තියෙනවා. අන්න ඒ වගේ අපි ඉර, හඳ, තාරක, අකුණු ගැසීම මේ වගේ දේවල් වැස්ස මේ වගේ දේවල් වලට අපි දේවත්වය ආරෝපණය කරලා තියෙනවා. ඉතින් ඉතිහාසයේ ඔයාලා අහලා ඇති. ඉර දෙවියෝ, අකුණු වලට අනිත් දෙවියෝ දැන් අතීතේ වහින් නැති වෙනකොට ලොකු නියම් කාලෙනකොට දෙවියන්ට පූජා පවත්වලා තියෙනවා. සමහර රටවල බිලි පූජා පවා දීලා තියෙනවා. කියන්නේ වැස්ස වලාගේ දෙවියන්ට අපිට වැස්ස ලබා දෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට තේරෙනවා ඇති මෙතෙන්දි මේ හැමදේම දේවත්වයකට ආරෝපණය කරලා තියෙන්නේ අපි මේ දේවල් ගැන නොදැනීම නිසා. ඒ කියන්නේ දැන් ඉර දෙවියෝ අදහන කාලේ ඉර කියන්නේ මොකක්ද කියලා හරියට දැනෙන්නේ ඉඳලා නැහැ. කියන්නේ ඉර කියන්නේ තරුවක්, ඒකේ හයිඩ්‍රජන් මෙහෙම එකතු වෙලා හීලියම් හැදෙනවා, ඒකෙන් ශක්තිය නිපද වෙනවා. ඒ වගේ ඒවා තමයි අපිට මේ ඉරේලිය වගේ එන්නේ. එහෙම ලොකු දැනීමක් තිබුණා නැහැ. ඊට අමතරව ඔය වැස්ස වහින්න කොහොමද? ඔය වෝටර් නියුට්‍රියන්ට් සයිකල්ස්. එතකොට මේ තරු කියන්නේ ඇත්තටම මොනවද? ඒකට අකුණු ගහන්නේ කොහොමද? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියන්නේ මොනවද? ඒවා කොහොමද ඇති වෙන්නේ? අකුණු ගහන්නේ කොහොමද? මේ වගේ දේවල් දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේ සංකල්ප හරියටම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් අපි නොදන්න දේවල් සහ නොදන්නවා විතරක් නෙවෙයි. ෆැසිනේටින් දේවල්. ඒ කියන්නේ අපි යමක් නොදන්න පමණින්ම ඒක දෙවියෝ ආරෝපණය කළා නැහැ. يعني ගොඩක් ඉන්ට්‍රස්ටිං දේවල් අකුණු ගහනවා කියන්නේ හරිම හිතා ගන්න බැරි අමුතු දෙයක්. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති වෙනකොට ඒකට දෙවියන්ව ආරෝපණය කරලා තියෙනවා. ඊටත් අමතරව ඔයාලා හොඳට හිතලා බලන්න මේ විශ්වය කියන්නේ මේ යුනිවර්ස් එක කියන්නේ අපිට හිතා ගන්න බැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විශ්ව විෂය අචින්තය කියලා. මොකද අපේ මොළයේ තියෙන නියුරෝන සංඛ්‍යාවක් තියෙනවා බිලියන් ගණන්. ඉතින් මේ නියුරෝන වලින් හදන්න පුළුවන් නියුරෝනල් නෙට්වර්ක්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ නෙට්වර්ක්ස් ප්‍රමාණය අපිට ග්‍රහණය කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් එහෙම ගත්තාම මේ විශ්වය කියන්නේ දැන් අපි දන්න විදිහට මේ විද්‍යාව කරපු ළමයි එහෙම දන්නවා ඇති මේ ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි තමයි වැඩිපුර තියෙන්නේ. ඒ කියන්නේ අපි තාම 100ට දශම ගාණක් අපි හරි හැටි මේ විශ්වයේ තේරුම් අරගෙන නැහැ. අපිට තාම හරි අවබෝධයක් නැහැ. අපි මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියටවත් තාම ගිහිල්ලා නැහැ. ඉතින් මේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ එක තරුවක් වටේ කරගෙන ග්‍රහලෝක ටිකක් විතරයි. අපේ මිල්කි වේ එකේම මේ වගේ තරු බිලියන 400ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේ ගැලැක්සීස් බිලියන ගණනක් තියෙනවා. ඉතින් ඒකත් ඔබ්සර්වබල් යුනිවර්ස් එකේ කෙලවරක් නැහැ. ඒකත් එක්ස්පෑන්ඩ් වෙනවා. ඒක කෙලවරක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට එහෙම ගත්තාම වර්තමානයේ අපිට හිතාගන්න බැරි ෆැසිනේටින් දෙයක් තමයි විශ්වය කියන්නේ ලෝකය කියන්නේ. ඉතින් ඒකටත් අපි දෙවියෝ ආරෝපණය කළා කියනවා. මේ ලෝකයේ නිර්මාණය කෙරෙන දෙවියෝ. ඒ වගේ අපි ඒක දේවත්වයට සම්බන්ධ කරපුවාම අපිට එතනින් යා හිතන්න දෙයක් නැහැ. අපි මනස එතනින් යම් තැනීමකටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි වර්තමානයේ දෙවියෝ ඔය විදිහට තමයි දකින්නේ. ඉතින් අපි බලමු මේ දෙවියෝ කියන්නේ කවුරු වෙන්න පුළුවන්. ඉතින් මේ දෙවියෝ දෙවිදියකට ඉන්න පුළුවන්. එකක් තමයි මේ අපි අතරම ඉන්නවා වෙන්න. අනිත් එක පිටසක්වල ජීවියෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිටසක්වල කියන්නේ මේ අපේ ලෝකෙ නෙමෙයි. අපේ ලෝකෙන් පිට ජීවත් වෙන ජීවියෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. නවීන විද්‍යාවට අනුව
අපි දැන් හොයාගෙන තියෙනවා මේ පෘථිවියට සමාන ග්‍රහවල. يعني පෘථිවිය වගේ මේ හැබිටබල් සෝන් එක කියන්නේ තමන්ගේ සූර්යාට යම් දුරකින් ඒ කියන්නේ ජීවයට හිතකර ඒ කියන්නේ හිතකර උෂ්ණත්වය ජලය එහෙම පවත්වාගෙන යන්න පුළුවන් දුරින් පිළිරණ ග්‍රහලෝක ගොඩක් තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඉතා විශාල සංඛ්‍යාවක් දැන් හවුනා. ඒක අපිට තාම හැකියාව ලැබුණේ නැහැ. ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් හොයාගන්න. හැබැයි ජීවේ පවතින්න පුළුවන් කියලා සැක කරන ග්‍රහලෝක අපි හොයාගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට අවුරුදු 2000කට කලින් අහස්තියා බලලා කියලා කියනවා ගණන් කරන්න බැරි තරම් ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් තියෙනවා කියලා. ඉතින් අපි මේ ඔක්කොම නුවණින් විමසලා බලමු. ඒ කියන්නේ අපේ නුවණින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් ඔයාලා අහලා ඇති. ඔයාලා දන්නවා ඇති මේ විශ්වයේ හැම වෙලෙම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන එක කියලා. ඉතින් ඒක ග්‍රහලෝක වලටත් පොදුයි. දැන් අපි මේ මොහොතේ මේ කතා කරන වෙලාවේ අලුතෙන් හැදෙන ග්‍රහලෝක තියෙනවා. අපි වගේ එහෙම පවතින ග්‍රහලෝක තියෙනවා. විනාශ වෙන ග්‍රහලෝකයක් තියෙනවා. ඔයාලා දන්නේ නැති. දැන් අපේ පෘථිවියත් යම් දවසක විනාශ වෙනවා. දැන් අපේ සූර්යාගේ තව අවුරුදු බිලියන් ගානක විතරයි අර හයිඩ්‍රජන් තියෙන්නේ එකතු වෙලා හීලියම් හදන. ඊට පස්සේ ඒක රෙඩ් ජයන්ට් එකකට අපියෝදයක් කියලා පුපුරලා විනාශ වෙනවා. එතකොට මේ පෘථිවියෙන් මේවා ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේ මේ වෙලාවේ විනාශ වෙන ලෝකයක් තියෙනවා. මේ වෙලාවේ අලුතෙන් ඇති වෙන ලෝකයක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතෙන්දි තේරෙනවා ඇති. දැන් නිකම හිතන්න අපි ඉන්නේ 2026. එතකොට අපිට අවුරුදු 100කට විතර කලින් ඇති වෙච්ච ලෝකයක් හිතන්න. ඒක අපි ඇසියුම් කරොත් අපේ ලෝකේ පරිණාමය වුණ ආකාරයකටම වගේ පරිණාමය වුණා නම් ඒගොල්ලෝ දැන් ඉන්නේ 2126. ඉතින් එතකොට ඔයාලා නිකන් හිතන්න දැන් අන්තිම දශකයේ කොච්චර විද්‍යාව දියුණු වෙලාද. ඉතින් මේ වගේ දැන් අපේ ලෝකේ 2126 වෙනකොට මොන දේවල් තියෙනවද අපි අහසින් යන්නේ. කොච්චර දේවල් තියෙන්නේ. ඒ කියන්නේ අපේ අවතාවගේ වඩා හොඳ පද්ධති කරා ඒ විද්‍යාව මේ ඔක්කොම දියුණු වෙලා තියෙනවා. අපි යන ස්පීඩ්ස් අපේ යාන යන ප්ලෑන් ස්පීඩ් සමහරට ඇන්ටි ග්‍රැවිටි මැටීරියල් යන ගුරුත්වාකර්ෂණ විදිහේ ආලෝකයේ වේගයට සමීප වෙලා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වෙලාව අපි හිතමු ඒ වගේ අපිට ගොඩක් කලින් ඇති වෙච්ච ග්‍රහලෝක ඇති ඕන තරම් ගණන් කරන්න බැරි තරම්. ඒකට ඒ වගේ ජීවීන් ඉතින් ඒ ජීවීන්ට අපිව හොයාගෙන ඉන්න පුළුවන් ටෙක්නොලොජිස් ඇති. ඉතින් එතකොට අන්න ඒ වගේ අපිව හොයාගෙන එන සහ අපිව පේන අපි දිහා බලන්න පුළුවන් හරි නොබලන්න පුළුවන් හරි ඒ වගේ ජීවීන් වන තරම් ඉතින් ඒ වගේ ජීවීන්ට මේ ඒලියන්ස් කොටත් ඒ වගේ ජීවීන්ට අපි කියන නමක් වෙන්න පුළුවන් මේ ගෝඨය කියන්නේ දෙවියෝ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දිව්‍ය ලෝකවල ආයුෂ වෙනස් වෙනවා කියලා කාලය ගත වීම වෙනස් වෙනවා කියලා කියන්නේ මෙහි අවුරුදු ගාණක් එහෙ පොඩි කාලයක්. ඉතින් ඒක වුණත් ඉතාලම විද්‍යාත්මකයි. දැන් ඔයාලා දන්නවා ඇති කාලය කියන එකට බලපානවා ගුරුත්වාකර්ෂණයයි වේගයයි. ඉතින් මේ හැම ලෝකයක්ම හැම වර්ල්ඩ් සිස්ටම් එකක්ම එකම වේගෙන් චලනය වෙන්නේ නැහැ. එක වගේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ්ස් වල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල නෙවෙයි. ගුරුත්වාකර්ෂණ බලයන් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒවා වෙනස් වෙනකොට ඒ කාලය ගත වීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තහම මේ බුද්ධ ධර්මයට අනුව බුදුදහමට අනුව සහ විද්‍යාවට අනුව මේ ඕනතරම් මේ ජීවීන් ඉන්න ලෝකෙ තියෙන්නත් පුළුවන්. ඒ වගේ ජීවීන් ඉන්නත් පුළුවන්. ඒගොල්ලන් ලොකු තාක්ෂණ තියෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලන්ට අපිට ඉන්ටරැක්ට් කරන්න යම් හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කොටාසයක් සාමාන්‍ය අපි වගේම වෙන ජීවීන් කොටාසයකට තමයි මේ දෙවියෝ කියන්නේ. අපි දෙවියෝ කියලා එහෙම කටියක් ඉන්නවා කියලා ඇතිව කරනවා නෑ. අර අපිට හඳුනා ගන්න බැරි. අපිට අර්ථකථනය කරන්න බැරි. අදාහ ගන්න බැරි දේවල් වලට දේවත්වයකින් නම ආරෝපණය කරන එක තමයි ඒක ගොඩක් වෙනවා. ඉතින් එහෙම කටියක් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතනවා ඇති අපිට ඇයි දෙවියෝ පේන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකට මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ඉතින් අපිට යමක් පේන්න නම් අර මම කලින් විස්තර කරලා තියෙනවා වගේ ආලෝකයේ ගිහිල්ලා යම් කිසි දෙයක වැදිලා පරාවර්තන වෙලා අපේ ඇහැට එන්න ඕන. ඊට පස්සේ ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා මම මේ වීඩියෝ එකේ කියලා දුන්නා. ඉතින් ඒ විදිහට දැන් අපිට එහෙම අපි හිතමු සියුම් ශරීරයක් තියෙන හැටි අපිට හිතා ගන්න බැරි අපේ ශරීරය හැදිලා තියෙන විදිහට නෙවෙයි වෙනත් විදිහකට ශරීරය හැදිලා තියෙන තත්ත්ව කොටසක් තියෙනවා නම් ඒගොල්ලෝ අපි අතරින් ගියා අපිට පේන්නේ නැහැ. එයාලා හරහා ආලෝකයේ ගිහිල්ලා මේ අපේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් වල නම් වැදිලා ඉන්නේ. ඒ වගේ දැන් අපිට පේන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඒකට අපි තියනවා කියලා
පස්සේ ඔප්පු කරගත්තේ. ඉතින් මේ වගේ විදියකට ඒගොල්ලන්ගේ ශරීරය හැදලා තියෙනවා නම් ඒගොල්ලෝ අපිට පේන්නේ නැහැ. දෙවියෝ කියන්නේ සාමාන්‍ය අපි වගේම වෙනත් ලෝකවල හෝ අපේ ලෝකයේ අපිට නොපෙනෙන ආකාරයකට වෙනත් මානයක හෝ වෙනත් විදියකට සැකසීලා තියෙන ජීවින් කොටසක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඕන තරම් එහෙම ජීවින් ඉන්නවා. දැන් අපිට දුක් ජීවින් පේන්නේ නැහැ. එතකොට අපිට හිතා ගන්න බැරි විදිහේ සත්තු ඉන්නවා, හිතා ගන්න බැරි හැකියාවක් තියෙන සත්තු ඉන්නවා. ඒ වගේ අමුතු කොටසක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතාම සරලයි. ඉතින් මේක අපි ඒ ගැන එතනින් එහා හිතන්න අවස්ථාවක් නෑ. ඉතින් එහෙම කට්ටියක් වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් බලමු අපි මේ විවිධ සංස්කෘතිය විවිධ ශිෂ්ටාචාරවල මේ අපි විශ්වාස කරලා තියෙනවා මේ දෙවියොත් එක්ක අපිට සම්බන්ධ වෙන්න. කියන්නේ දෙවියන් අපිට උදව් ගන්න පුළුවන්. අන්න ඒක අපි කොහොමද වෙන්නේ කියලා අපි ටිකක් වෙනස් විදිහකට හිතමු. මේවා මේ ඔයාලට මනසින් හිතලා ඔයාලට අලුත් අයිඩියාස් ඉදරන්නේ. ඔයාලට හිතලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක ඇත්තද නැත්ද මේක වෙන්න පුළුවන්. ඒකයි ඒක කමෙන්ට්ස් කරන්න මේ සත්‍ය සොයා ගැනීම ඇත්ත යථාර්ථය අවබෝධ කර ගැනීම විතරයි අපේ ඔබ්ජෙක්ටිව් එක කියන අරමුණ. ඉතින් බුදුදහමට අනුව සහ විද්‍යාවට අනුව සහ මම හිතන විදිහට අපිට දෙවියන්ට සම්බන්ධ වෙන්න හෝ දෙවියන්ගෙන් උදව් ගන්න හෝ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන විදිහට අපි සිල්වත් වෙන්න ඕනේ. කියන්නේ අපි යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ. සහ අනිත් ක්‍රමය තමයි මෙඩිටේෂන්. කියන්නේ භාවනාමය ක්‍රමයකින් හෝ ඒ වගේ දෙයකින් අපේ මනස දියුණු කරලා අපිට අනිත් ලෝකවලට සහ ඒ අනිත් සිස්ටම්ස් වලට සම්බන්ධ වීම අපේ හිතියාව. කියන අපේ තියෙන ඕගන්ස් වලින් අපිට කරගන්න පුළුවන් දේවල් වලට ඉන් එහා ගිහිල්ලා අපිට ෆයින් ටියුන් කරගෙන යම් හිතියාවක් ලබා ගන්න පුළුවන්. අන්න අපිට ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි අපි අර උදව්වක් හරි පිහිටක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි යහපත් විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු කොහොමද එහෙම වෙන්නේ කියලා පොඩි උදාහරණයක්. දැන් ඔයාලා දැකලා ඇති මේ කූඹි ඉන්නවා. දැන් කූඹි ඔයාලා දැන් ඇවිදිනකොට ඔයාලට පෑගිලක් මැරිලක් ඒ වගේ කූඹි ඉන්නවා චූටි. ඉතින් මේගොල්ලෝ උඩ බලනකොට මේගොල්ලන්ට අපි පේනවා. ඉතින් මම ඉන්ටර්නෙට් එකෙත් මේක ගහලා බලුවා. ඉතින් Google එකේ ඉන්නේ මේ ගොඩක් දුරට ඒගොල්ලන්ට අපිව එහෙම එක්සැක්ට්ලි මේ අපිව අඳුර ගන්නවා වගේ එහෙම පේන ලොකු ඔබ්ජෙක්ට් එකක් යනවා. හරි මොනවා හරි ළඟ තියනවා වගේ කෙමිකල් සිග්නල් එක හරි මොනවා හරි ඒ වගේ දෙයකින් යම් දැනීමක් තියෙන්න පුළුවන්. මේ ඊට අමතරව දැන් අපි ගොඩාක් උස කෙනෙක් හිතන්නේ දැන් චූටි කූඹියට සමහරට කූඹියට පේන්න පුළුවන්. සමහරට ඊට වඩා වෙන සත්ත්වයක් කියන්නේ ඒ වගේ චූටි සත්ත්ව වෙන ඒගොල්ලන්ට අපිව පේන්නේ. හැබැයි අපිට පුළුවන් ඒගොල්ලන්ට බලපෑමක් කරන්න. එන්නේ ඔයාලා හිතන්න. දැන් ඔයාලා මේ වගේ දේවල් කරලා ඇති. දැන් අපි හිතමු දැන් කූණෙක් ඇවිල්ලා කූඹියෙක්ව කන්න යනවා කියලා. එතකොට දැන් ඔන්න ඒ කූණ අරගෙන ඉඳන් එනකොට අපිට පේන. එතකොට අපිට ඕනම් පුළුවන් අර කූඹියව බේරගන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඊට වඩා ටිකක් හය ඕඩේ. ඒ කියන්නේ ඉහළ තලයක ජීවත් වෙන තත්. ඉතින් අපිට එතකොට අර අනිත් අපිට පේන අපිට ඇක්සස් කරන්න පුළුවන් අවකාශයේ තියෙන අනිත් දේවල් වලට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේ මිනිස්සයා කියන්නේ උසස් සතෙක් නේ. අපිට හොඳ නරක කියලා දෙයක් තියෙනවා. යහපත් අය ඉන්නවා, සමාජයේ අනිත් අයට කරදරයක් වෙන අය ඉන්නවා. හොඳ විදිහට ජීවත් වෙන අය ඉන්නවා. එතකොට ඉතින් අර මම කිව්වා වගේ ඒ වගේ ජීවීන් ඉන්නවා. මේගොල්ලන්ට ලොකු තාක්ෂණික හරි මොකක්ද දෙයකින් ඉවෙවිලා අපිට සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට අපි දිහා බලන්න පුළුවන්. ඉතින් අර හොඳ විදිහට ජීවත් වෙන යහපත් මිනිස්සුන්ට ඒගොල්ලන්ට මේ යම් උපකාරයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. යම් ඉඩක් ඒ වගේ දෙයකට තියෙනවා. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට නම් ඔය නිර්මාණ ගතිය, චාතුර්මාරාධික ඒ වගේ දිව්‍ය ලෝකවල දැන් නිර්මාණ ගතිය කියන්නේම නිර්මාණය කරනවා. කියන්නේ ඒගොල්ලන්ට ලොකු සැප සම්පත්තිය. දැන් නිකම්ම හිතන්නකෝ දැන් අපි දුප්පත් රටක ජීවත් වෙන මිනිස්සෙකුයි පොහොසත් රටක ජීවත් වෙන මිනිස්සෙකු ගත්තාම මේ දෙන්න විදින සැප වෙනස්. හරියට දුක වැඩි මෙයා හොඳ ජීවිතයක් ගත කරනවා. ඉතින් අන්න ඒක වෙලා ඒකට එයාගේ කර්මය කියන්නේ ක්‍රියාව. එතකොට ඊට අමතරව එයා හිතන පතන විදිය, එයා වැඩ කරන විදිය, ඒ හැමදේම බලපාන. ඉතින් ඒ වගේ උත්සාහයෙන් තමයි එයා අර හොඳ රටකට යන්නේ. ගියොත් එයාට පුළුවන් ඊට වඩා හොඳ ජීවිතයක් ලබා ගන්න. ඉතින් අන්න ඒ වගේ දැන් දෙවියෝ කියන්නේ අපි විදහමට අනුව අහලා තියෙන විදිහට නම් ගොඩක් පින් කරලා يعني හොඳ කර්ම ශක්තියක් ඉඳ ජීවත් වෙන ඉහිලා ඉපදෙන හොඳ ලෝකයක්.
ඉතින් එතකොට එතන ගොඩක් සම්පත් විතර මල් තියෙනවා, පළතුරු තියෙනවා, මවා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට වඩා next level එකේ ඒවා තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට අපි මේ අපේ ලෝකේ තියෙන මොන හරි මේ පඳුරක් මොන හරි පළතුරක් හරි මොන හරි මේ මලක් හරි අරන් ගිහලා දීලා ඒකෙන් මේ දෙවියන්ට ලොකු ප්‍රයෝජනයක් නැති වෙයිද කියලා මට නම් හිතෙනවා මේ අපේ වැඩ කරගන්න ඒ වගේ අල්ලස් දීලා. ඉතින් අපිට යම් පිහිටක් හරි මොකක් හරි එෆෙක්ට් එකක් හරි දෙනවා. අපි යහපත් විදිහට ජීවත් වුණොත් අර වගේ ඒගොල්ලන්ට අපිට වඩා අපි ඔපේනවනම් හරි අපිව ඇක්සස් කරන්න පුළුවන් නම් හරි අපිට යම් උපකාරයක් කරයි. ඉතින් මොනෝක තමයි අපිට යම් උදව්වක් ගන්නවා නම් දෙවියන් අපි යහපත් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඊට අමතරව අපේ කවුරු වලට වැඩ කරන කුලී බටේ නෙවෙයි දෙවියෝ කියන්නේ. ඉතින් අපි කවුරුණත් දෙවියෝ කියන්නේ. දෙවියෝ වුණත් වෙනසක් තිබුණත් අපි දැන් අපි කිව්වේ දෙවියෝ කියන්නේ ඒ වගේ කොහේ හරි ජීවත් වෙන ජීවීන් කොටසක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දැන් අපි වුණත් කාට හරි අපි උපකාරයක් කරන්න ඉතින් මේ මිනිස්යාගේ මොකක් හරි යහපත් ලක්ෂණයක් දැකලා. ඉතින් අන්න ඒ වගේ අපිට මේ දෙවියන්ට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපේ මනස දියුණු කරොත් දැන් අපි අහලා තියෙනවා ෆිසික්ස් වලට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බෑ. ඉතින් ඒනට අපි අහලා තියෙනවා බුදුදහමේ අර රහතන් වහන්සේ නම අහිපිය ගාමිසුණියකින් සක්වලකට පැනලා ඒ වගේ වේගයකින් ගියා කියලා මේ විශ්වය කෙලවනවා. ඉතින් ඒ වගේ සමහර විට අපිට මේ මනස කියන එක දියුණු කරගන්න. මනස තමයි හැම දෙයකම මූලික වෙන්නේ. ප්‍රබලම දේ. ඉතින් මනස දියුණු කරොත් අපිට සමහර විට මේ දිව්‍ය ලෝක කියන්නේ වෙනත් ලෝකවල ජීවීන් ඉන්නවාද කියලා අපිට සමහර විට මනසින් දකින්න පුළුවන් වෙයි. මේ තාක්ෂණික උපකරණ වලට අමතරව. ඉතින් ඒක තමයි එතකොට දිව්‍ය ලෝකේ ගියා කියලා කියන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අපි ඒ වගේ හැකියාවක් අපිට මනස දියුණු කර ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපේ කන්ක්ලූෂන් එක තමයි අපි මේ නොදන්න දේවල්. ඒ කියන්නේ අපි හරියට අවබෝධ කරගෙන නැති දේවල් වලට මේ වගේ සංකල්ප ආරෝපණය කරගෙන යනවට වඩා වැදගත් වෙන්නේ අපේ සිත, කය, වචනය. ඒ කියන්නේ අපේ මනස සහ අපේ දිව්‍ය ප්‍රයත්න ක්‍රියාව යහපත් කරගන්න. ඉතින් ඒකට මේ දර්ශනය නරඹන ප්‍රේක්ෂකවරු විදිහට තාම බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසක් ඔබ. ඉතින් ඔබ නොවනින් සාබල මේ අපේ මනසයි මේ ක්‍රියාව සිත, කය, වචනය මේක සංවර කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද අපි කරන දේවල් වලින් තමයි අපේ අනාගතයේ ක්‍රියේට් වෙන්න සහ අපි ආවට තියෙන පරිසරය වෙනස් වෙන්නේ.